ආදරය කියන්නේ හරි පුදුම දෙයක්. කෙනෙක්ට ආදරය කියන්නේ තවත් එකම එක බොරුවක් විතරක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක්ට ආදරය කියන්නේ මුළු ජීවිතේම වෙන්නත් පුළුවන්. සමහර විට කෙනෙක්ව ජීවත් කරවන්න ආදරයට පුළුවන් වගේම මුළු ජීවිතේම විනාශ කරලා දාන්නත් ඒ ආදරයටම පුළුවන්. ඉතින් ඔය කිව්ව විදිහට ජීවිතේ ලස්සන කරන ජීවිතේ ජීවත් කරවන විදිහේ ආදරයක් තමයි මගේ වාසනාවට මට හම්බ වෙන්නේ. මං වාසනා නම වගේම මං හරිම වාසනාවන්තයි. මොකද මට හම්බුණ ආදරේ ඇත්තටම මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා. ඒ වගේම මං අද ජීවත් වෙන්නේ ඒ ආදරේ හින්දා. හරි. මං දැන් මගේ ගැන පොඩි විස්තරයක් කියලා ඉන්නම්කෝ. වාසනා කාවින්දි. ඒ මගේ නම. මං මෙතනදී මගේ සම්පූර්ණ නම කියන්නේ නැතුව ඉන්නම්. මොනවා වුණත් හැමෝගෙම හොදට කියලා. මට ටිකක් සුදට හුරු තලෙලු පාට හමක් තමා තියෙන්නේ. ඉන ගාවටම දිග කැරලි ගැහුණ කොණ්ඩේ hina වෙද්දි කම්මුල් දෙක වල ගැහෙනවා. ආයේ බොරු කියන්න ඕනි නැහැ. අපේ ඉස්කෝලේ හිටපු ලස්සනම කෙල්ල මං කියලා තමයි ගොඩක් කොල්ලෝ කියලා තිබ්බේ. හැබැයි ඒ ලස්සනට මං කැමති වුණේ නැහැ. මොකද ඒ ලස්සන හින්දා මාව ගොඩක් කරදරවල පැටළුණා. අපේ පවුලේ අම්මයි මමයි නංගි මල්ලි පවුලේ වැඩිමලා මං ඊට පස්සේ නංගි අන්තිමටම මගේ මල්ලි. අපේ තාත්තා මල්ලිට වයස අවුරුදු 5ක් වෙද්දි ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. එදා ඉඳන් අපිව බලාගත්තේ අපේ අම්මා. අම්මට කිසි දවසක රස්සාවකට යන්න ඕනුනේ නැහැ. මොකද අපි හිටියේ අපේ තාත්තගේ මහගෙදර. අක්කර 10ක විතර ලොකු පොල්වත්තක තමයි අපේ ගෙදර තිබ්බේ. ගමේ හැමෝම කිව්වේ වලව් වත්ත කියලා. අපේ තාත්තා වලව් පෙළපතක කෙනෙක්. ඒක හින්දා ගමේ කවුරුණත් අපිට බොහොම ගරුසරුවට තමයි සැලකුවේ. වත්තේ ආදායම් වලින් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණා. මාත් සාමාන්‍ය විදිහට ඉස්කෝලේ වැඩ කරගෙන පවුලේ නමත් ආරක්ෂා කරගෙන හිටියා. මං කලින් කිව්වනේ මං තමයි අපේ ඉස්කෝලේ හිටිය ලස්සනම කෙල්ල. ඉතින් ඒක මට ඒ ලස්සන මට පුදුම විදිහට කරදරයක් වුණා. අපි ඉස්කෝලේ 9 වසරට ආවා විතරයි. අපේ ඉස්කෝලේට අලුතෙන් ළමයෙක් ආවා. එයාලා මාතර කට්ටියක්. එයාගේ නම නදීර ලක්මාල්. ටිකක් කළු සාමාන්‍ය ළමයෙක්. ඉස්කෝලේට වගේම ගමටත් අලුතින් ආපු කෙනෙක් එයා. මේ වෙද්දි ඉස්කෝලේ ගොඩක් ළමයි මගෙන් කැමැත්ත හා මගේ පස්සෙන් ආවා. අපිට වඩා උඩ පන්තිවල අයියලත් එහෙම ආවා. ඒත් මං ඒ කිසි කෙනෙක්ට කැමැත්ත දුන්නේ නැහැ. ඇත්තටම මට ආදරයක් ඒ කාලේ ඕනුනේ නැහැ. මං බැහැ කිව්වත් සමහර ළමයි දවස් 2-3ක්ම මගේ පස්සෙන් එන්න වුණා. ඒත් මං කැමති නැති හින්දායි අපේ පවුල ගැන දන්න නිසායි කිසිම කෙනෙක් කවදාවත් මට බල කරන්න ආවේ නැහැ. හරි. මං දැන් මේ කතාවේ වැදගත්ම කෙනා ගැනයි කියන්න යන්නේ. කතාවේ විතරක් නෙවෙයි. එයා තමා මගේ මුළු ජීවිතේම වැදගත් කෙනා. විශ්ව සංකල්ප එයාගේ නම. එයා තමයි
ඉස්කෝලේ කාලේ ඉඳන් මගේ හොඳම යාළුවා. අද මගේ හස්බන්ඩ්. එයා ඉස්කෝලේ කාලේ මගේ හොඳම යාළුවා වගේම මගේ බොඩිගාඩ් වගේ තමයි හිටියේ. හරියට අපේ තාත්තා මාව බලාගත්තා වගේ තමයි එයත් මාව බලාගත්තේ. සමහර විට ඒ නිසාම වෙන්න ඇති. කොයි තරම් කොල්ලෝ මගෙන් කැමැත්ත ඇහුවත් මං ඒ කාටවත් කැමැත්ත දුන්නේ නැත්තේ. මොකද මං ඒ කාලේ ඉඳන්ම විශ්වට හිතෙන් ආදරය කරා. හැබැයි මං කිසිම දවසක ඒක එයාට කිව්වේ නැහැ. මොකද අපේ යාළුකමත් නැති වෙයි කියලා මං බය වුණා. හරි. ඉස්කෝලේ 9 වසරේ ටික කාලයක් යද්දී මට තේරුණා නදීර මන් දිහා බලන් ඉන්නවා කියලා. කොයි වෙලාවෙත් එයා මගේ පස්සෙන්ම වැටිලායි හිටියේ. මට ඇත්තටම ඒක ලොකු කරදරයක් වුණා. නිතරම මන් දිහා බලාගෙන ඉන්නවා. මාත් එක්ක කතා කරන්න එන්නත් එයා පුරුදු වුණා. මට මේක විශ්වට කියන්න කීප වතාවක් හිතුණත් ඒක එයාට කිව්වේ නැත්තේ. විශ්වයි නදීරයි අතර ප්‍රශ්නයක් ඇති වෙයි කියන බයට. ඊටත් වඩා මට කැමැත්තක් තිබ්බේ නැහැ මං හින්දා විශ්වට ප්‍රශ්න ඇති වෙනවට. ඔය විදිහට නදීර මාත් එක්ක කතා බහ කරලා ඉඳලා දවසක් මගෙන් කැමැත්ත ඇහුවා. මං එවල කෙලින්ම කිව්වා මට බෑ මං කැමති නෑ කියලා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒත් නදීර එක ගණන් ගත්තේ නැතුව දවස් 3-4ක්ම මගේ පස්සෙන් ඇවිත් ඒකම අහන්න ගත්තා. මාත් ඉතින් මගේ එකම තීරණය කිව්වා. මට වද දෙන්න එපා පාඩුවේ ඉන්න කියලාත් මං එයාට කිව්වා. එක දවසක් ඉස්කෝලේ ඇරලා මං ගෙදර යද්දී නදීර මගේ පස්සෙන් එන්න ගත්තා. අපේ වලව්වට යන්න තියෙන්නේ අතුරු පාරකට හැරිලා. ඒ පාරේ වෙන කිසි ගෙයක් නැහැ. මාත් ඉතින් පන බයේ ඉක්මනට ගෙදර එන්න ආවා. ඒ එද්දි නදීර මං ගාවට ඇවිල්ලා ආයෙත් මගෙන් කැමැත්ත අහන්න ගත්තා. මට ඒ වෙලේ හොදටම තරහ ගිහින් හිටියේ. මං නදීරට හොදටම බැනලා මං කිසි දවසක කැමති වෙන්නේ නැහැ. මට වද දෙන්නේ නැතුව යනවා යන්න කියලා මං බැන්නා. ඒ පාර නදීර එහෙමද ඔබ? එතකොට මට කැමති නෑ නේද? කියලා මටත් කෑ ගහගෙන මගේ ළඟට එන්න ආවා. මං බයට පස්සෙන් පස්සට ගියා. ඒත් මූ මංගාවටම එනවා. ඔබ මට කැමති නෑනේ. ඔන්න එහෙනම් බලාගනි. අද ඔබව තියන්නේ නෑ කියලා එකපාරටම මගේ ළඟට එන්න ආවා. මං ඒ වෙලාවේ බයටම S2 පියාගත්තා. ඒත් එක්කම මට ඇහුනේ චටාස් ගාලා සද්දයක්. හරියට කාගේ හරි කනට ගැහුවා වගේ සද්දයක්. S2 පියාගෙන ටික වෙලාවක් හිටිය මං හිමිහිට ඇස්සරලා බැලුවා. මං දැක්කේ මගේ නදීරගේ අතරමැද්දේ විශ්ව හිටගෙන ඉන්නවයි. නදීර කන අල්ලගෙන පුදුම වෙලා විශ්ව දිහා බලන් ඉන්නවා. ඔබ කවුරු කියලා හිතාගෙනද බොල මේකට කරදර කරන්න ආවේ? ගමට අලුතෙන් ආවනම් ඒ විදිහට ඉඳපන්. විශ්ව හැම කියාගෙන නදීරට තවත් කනේ පාරක් ගැහුවා. ඔබ මට ගැහුවා නේද? බලාගන්න. ඔබලා ගමේ වුණාට වැඩක් නෑ. ඔන්න බලහන් මම මේකට කරන දේ. ඔබම බලාගෙන ඉඳපන්. පුළුවන් නම් නවත්තලා පෙන්නපන් කියලා නදීර කියවගෙන විශ්වට ගහන්න ආවා. ඒත් එක්කම නදීරගේ අත අබරලා පයින් ගහපු පාරට නදීර විසික් වෙලා ගිහින් බිම වැටුණා. හරි.
ඔබ ගැනත් මම බලා ගන්නම්. හැබැයි ඊට කලින් ඔබම බලාගනින් මම මේකව ගෙන්න ගන්න විදිහ. මේකේ මට වැදගෙනයි එන්නේ. ඊට පස්සේ මං ඔබටත් උගන්වන්නම් හොඳ පාඩමක්. මේ ඔබ පාඩම් උගන්වන්න කලින් මගෙන් ආයෙත් ගුටි කන්නේ නැතුව ඵලයන් යන්න. විශ්ව නදීරව බය කරලා පැන්නුවා. විශ්ව මංගාවට එනවත් එක්කම මං විශ්ව බදාගත්තේ. ඇත්තටම මං පුදුම විදිහට බය වෙලා හිටපු. මගේ ඔළුව අත ගාන ගමන් එයා කිව්වේ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මං ඉන්නකම් ඔයාට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. ඔයාව මම මැණිකක් වගේ පරිස්සම් කරනවා. අනේ අපි මේකට මොකද කරන්නේ? මට බයයි. අරු අපිට මොනවා හරි කරයිද දන්නෙත් නෑ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම පොරොන්දු වෙනවා ඔයාට කිසි දෙයක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ. අපි දැන් වලව්වට යමු. මං ඔයාගේ අම්මටත් කතා කරන්න. අපි නැන්දට මේක අනිවාර්යෙන් කියන්න ඕනි. එහෙම්මම විශ්ව මාව එක්කන් අපේ වලව්වට ගියා. අපේ අම්මටත් විස්තරේ කියලා මාව තනියම කොහෙවත් යවන්න එපා කියලා අම්මටත් කියලා ටික වෙලාවක් ඉඳපු විශ්ව යන්න ගියේ හෙට උදේට මං එනවා ඔයාව ඉස්කෝලේ එක්කන් යන්න. මං එනකන් ඉන්න කියලයි. අම්මගේ ප්‍රශ්න කෝටියක් මැද මං එහෙම්මම ගිහින් කාමරේ දොර වහගත්තේ මට ටිකක් තනියම ඉන්න ඕනේ නිසා. ලොක්කී කෝ තාම නිදිද? මේ දොර අරින්න. දැන් හොදටම හවස් වෙලා. මං ආපහු නැගිටින්නෙත් අම්මගේ සද්ද නිසා. ටික වෙලාවක් එහෙම්මම හිටපු මං නැගිටලා ගියේ අම්මගේ වදෙන් බේරෙන්න බැරි තැන. කාමරයට ආපු අම්මා මුල ඉඳන් කතාව අහගෙන හිටියේ හරි ඉවසිල්ලෙන්. සේරම ටික අහගත්තු අම්මත් විශ්ව වගේම නීති 1000ක් විතර දාලා ආයේ ඉස්කෝලේ ගමන් බිමන් සේරම අර ළමයාත් එක්ක යන්න ඕනේ. තනියම කොහෙවත් යන්න බෑ කියලා මාව බදාගෙන හිටියා. පහුවදා උදෙන් මං නැගිට්ටත් මට ඉස්කෝලේ යන්න බය වුණා. නදීර ආයෙත් මට කරදර කරන්න එයිද කියන බය ඇත්තටම මගේ හිතේ තිබ්බා. ඊටත් වඩා මේ දේවල් හින්දා විශ්වට ප්‍රශ්නයක් වෙයිද කියන එකත් මට තිබුණ සැකයක්. කොහොම හරි අම්මගේ කන්දොස් කිරියාව නිසාම මං ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා බලන් හිටියේ විශ්ව එනකම්. විශ්ව ඇවිල්ලා මට කතා කරපු ගමන් මං අම්මට වැදලා එළියට යන්න යද්දි විශ්ව අපේ වලව්ව ඇතුළට ඇවිල්ලා මං වගේම අපේ අම්මට දන ගහලා බැන්දා. අපේ අම්මත් විශ්වගේ ඔළුව අත ගාලා බුදු සරණයි පුතේ. අපේ එක්කෙනාව හොද්දට බලා ගන්න ඕනේ කියලා කිව්වා. මට හරිම පුදුමයි. මොකද විශ්ව මීට කලින් කීප වතාවක්ම අපේ වලව්වට ආවා. ඒ කිසිම දවසක අපේ අම්මට වැන්දේ නැති හින්දා. ඉස්කෝලේ යන ගමන් මං ඕක ඇහුවත් විශ්ව කලේ ඒකට hina වෙච්ච එක විතරයි. ඉස්කෝලේ ගාවට යද්දිත් මට මතක් වෙන්න ගත්තේ ඊයේ සිද්ධියමයි. මගේ නමට කැලලක් ඇති වෙයි කියන බයට අම්මා පොලිසිය නොගියත් මට ඉස්කෝලේ ඇතුළට යන්න ලොකු බයක් තිබ්බා. අද නදීර මොන වගේ දෙයක් කරයිද කියන එක අපි දන්නේ නැහැනේ. මං බයෙන් ඉන්න කියන එක තේරිලාද කොහෙද? මැනික මේ අහන්නකෝ. ඔයාට මං ඉන්නකම් කිසිම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. ඔයාට මාව විශ්වාසයිද කියලා මගේ අත අල්ලගෙන ඇහුවා. එයා මට මැනික කිව්වා. හින්දම මං මුකුත් නොකිය බිම බලාගෙනම හිටියේ ලැජ්ජාවට. ඊට පස්සේ මගේ අතින්ම ඇදගෙන එයා ඉස්කෝලේට මාව එක්කන් ගියේ කිසි බයක් නැතුව.
ඉස්කෝලේදී නදීර මන් දිහා කීප වතාවක්ම බලන්න වුණත් ඒ හැම වෙලාවකම මගේ විශ්ව මගේ ළඟින්ම හිටපු හින්දා නදීර මුකුත් කරන්නවත් මුකුත් කියන්නවත් ආවේ නැහැ. නදීර බලාගෙන හිටියේ මං කොයිම වෙලාවක හරි තනි වෙයි කියලා. ඒත් විශ්ව කිසිම වෙලාවක මාව තනි කළේ නැහැ. හැම වෙලාවකම මගෙත් එක්කමයි එයා හිටියේ. ඔය විදිහට ඉස්කෝලේ දවස් 2-3ක්ම ගෙවිලා ගියා කිසි ප්‍රශ්නයක් නැතුව. මං හිතුවා නදීර මේක අතෑරලා ඇති කියලා. 9 වසරේ පළවෙනි නිවාඩුව සිංහල අවුරුද්දට ඉස්කෝලේ නිවාඩු දුන්නා. සිංහල අවුරුද්දට නදීරලත් එයාලගේ ගමේ ගිහින් තිබ්බ හින්දා මං නිදහසේ හිටියා. ඒත් විශ්වවත් අපේ අම්මවත් මට කිසිම වෙලාවක තනියම වලව්වෙන් එළියට තියා වලව් වත්තේවත් ඇවිදින්න දුන්නේ නැහැ. මොනවා වුණත් මේ ටිකේම විශ්ව අපේ වලව්වට ආවා. ඒ ඇවිත් අපේ අම්මත් එක්ක මොනවා හරි වැදගත් දෙයක් ගැන කතා කර කර තමයි හිටියේ. මොකද මාව දැකපු ගමන් එයාලගේ කතාව නවත්තනවා. කිසිම වෙලාවක එයාලා කතා වුණ දේවල් මට කිව්වේ නැහැ. ඉස්කෝලේ නිවාඩු දීලා හරියටම දවස් 3කට පස්සේ අපේ අම්මා ලොක්කී හෙට උදෙන්ම ලෑස්ති වෙලා වැදගත් ගමනක් තියෙනවා යන්න කියලා කිව්වත් කොහෙද මොකටද යන්නේ කියන එක මං කොයිතරම් ඇහුවත් මට ඒකට නම් උත්තරයක් දෙනවා වෙනුවට උබේ පඬිතකම් නැතුව උදේ 5 වෙද්දි ලෑස්ති වෙලා ඉදහන් සුදු ඇඳුමක් ඇඳන් කියලා කියපු එක විතරයි උනේ. මාත් ඉතින් පහුවදා උදේ වෙනකන් හිත හිටියේ හෙට උදේට කොහේ යනව ඇතිද කියලයි. මොකද සිංහල අවුරුද්ද කට ළඟ තියාගෙන අම්මා මේ කොහේ යන්නද හදන්නේ කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා. අපි තාත්තා ඉන්න කාලේ ඉඳන්ම සිංහල අවුරුද්දට කොහෙවත් යන්නේ නැහැ. ගමේ හැමෝම වගේ අපේ වලව්වට ඇවිත් කතා බහ කරලා යනවා මිසක් අපි කොහෙවත් යන සිරිතක් තිබුණේ නැහැ. ඉතින් එහෙම එකේ සිංහල අවුරුද්ද කට උඩ ඉඳගෙන අම්මා මේ ගමනක් යන්න දාගත්තා. එක මට තේරුම් ගන්න බැරි වුණා. පහුවෙනිදා උදේ 5 වෙද්දිම මං සුදු ගවුමකුත් ඇදගෙන මල්ලිවත් ලෑස්ති කරගත්තා. මොකද මල්ලිගේ හැම වැඩක්ම වගේ උනේ මගේ අතින් තමයි. නංගිටත් වඩා මල්ලි මාත් එක්ක තමයි එකතු. සමහර වෙලාවට එයාට අම්මා වෝනිත් නැහැ. මං ඉන්නවා නම් ඇති. ඒ තරමටම මල්ලි මමයි එකතුයි. මල්ලිව ලෑස්ති කරගෙන ඉවර වෙද්දිම ඉස්සරහ දොරට කවුරු හරි තට්ටු කළා. මේ උදේ පාන්දර කවුද? නදීරවත්ද? නෑ. නදීර වෙන්න බෑ. මොකද එයා ගමේ ගිහින්නේ. මං කල්පනා කර ඉද්දි අම්මා ලොක්කේ ගිහින් දොර අරින්න ඇහෙන්නේ නැද්ද කියලා අපි. මාත් ඉතින් කවුද මේ උදේ පාන්දරම කුකුලත් අතින් අරගෙන කියලා ඇහුවා. ඔයාගේ යාළුවෙක්. අම්මා hina වෙවි කියනවා. මං ඉතින් කවදාවත් නැතුව මේ යන ගමන ගැනයි උදෙන්ම මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියන එකයි හිත ඉස්සරහ දොර ගාවට ගිහින් කවුද කියලා ඇහුවේ ප්‍රශ්නේ විසඳ ගන්නයි. දොරෙන් එහා පැත්තෙන් මට ඇහුනේ මං කියනවා විතරයි. ඒ කවුද කියන එක මට දෙපාරක් හිතන්න ඕනි උනේ නෑ. ඒ විශ්ව. මං දොර ඇරියේ පුදුම තරහකින්. එතකොට අපි යන ගමන විශ්වත් දන්නවා. මං විතරනේ බලාගෙන යද්දි දන්නේ නැත්තේ. දොර අරිද්දි good morning ගාගෙන විශ්ව හිටගෙන ඉන්නවා. මට ආපු තරහට මං කිසි කතාවක් නැතුව ආපහු හැරිලා ඇතුළට එන්න ආවා. ඒත් මාව නැවතුනේ විශ්ව
මගේ අතින් අල්ලගත්ත නිසායි. මන් දන්නවා මගේ මැනික දැන් මාත් එක්ක තරහ වෙලා ඉන්නේ ඇයි කියලා. ඔයාලා අම්මා තමා කිව්වේ ඔයාට මුකුත් කියන්න එපා කියලා. මං විශ්වගේ අත ගසලා දාලා ඔයා මගේ යාළුවද නැත්තම් අපේ අම්මගේ යාළුවද කියලා ඇහුවේ තරහෙන්. ඒ ගමන විශ්ව hina වෙවි ඔය කිසිම කෙනෙක් නෙවෙයි. ඔයා තමයි මගේ කියලා විශ්ව මාව තුරුළු කරගත්තා. ඇත්තටම මට ඒ වෙලාවේ දැනුනේ අපේ තාත්තා මාව තුරුළු කරගත්තා වගේ හැඟීමක්. ඒත් මං අකමැත්තෙන් වුණත් ඒ උණුහුමෙන් අයින් වුණේ අම්මා දකී කියන බයට. විශ්වගෙන් අයින් වුණ ගමන් මං විශ්වට ටිකක් හයියෙන් ගැහුවේ ගෙදර කට්ටියක් ඉන්නවා පිස්සුද කියලා අහගෙනයි. ඒ කියන්නේ ගෙදර කට්ටිය නැත්තම් කමක් නෑ කියලාද? විශ්ව හැමම ඇහුවේ මට ආපු ලැජ්ජාව වචනින් කියන්න බැරි තරම්. මං හැමම දිව්වේ අම්මව හොයාගෙන. අම්මේ මට දැන්වත් කියනවද අපි කොහෙද යන්නේ කියලා? මං තරහෙන්ම අම්මගෙන් ඇහුවා. අපි යන්නේ උඩහ ආරණ්‍යට. ඔය තරහ අඩු කරගත්තා නම් තමයි හොද කියලා අම්මා බොහොම සංසුන්ව තමයි කිව්වේ. මං කොයිතරම් යන්නේ ඇයි කියලා ඇහුවත් මට ඒකට නම් කාගෙන්වත් උත්තරයක් හම්බුනේ නෑ. උඩහ ආරණ්‍ය කියන්නේ රක්ෂිතේ මැද්දෙන් ගිහින් කන්ද උඩට වෙන්න තියෙන ආරණ්‍යයක්. තාත්තා ඉන්න කාලේ කීප වතාවක් ගියත් දැන් අවුරුදු ගානකින්ම අපි එහෙ ගිහින් නෑ. මාත් ඉතින් මොනා වෙයිද කියලා හිත ගමන යන්න පිටත් වුණා. සාමාන්‍යයෙන් ගමේ කවුරු හරි දානෙකට ඇරෙන්න උඩහ ආරණ්‍යට යනවා නම් යන්නේ එක්ක බෙහෙතක් කරගන්න හරි එහෙමත් නැත්තම් පෙරේත බැල්මක් වගේ දෙයක් අයින් කරගන්න තමයි. ඉතින් ඔය දෙකෙන් එකක්වත් නොවි අපි මේ යන්නේ ඇයි කියන එක මට එහෙට යනකම්ම තිබ්බ ලොකු ප්‍රශ්නයක්. පැය එකහමාරක විතර ගමනකින් පස්සේ අපි ආරණ්‍යට ආවා. ඊට පස්සේ මට නංගිවයි මල්ලිත් එක්ක ඉන්න කියලා අම්මයි විශ්වයි ලොකු උන්නාන්සේව හම්බෙන්න ගියා. මට මේ වෙද්දි අම්මයි විශ්වයි එක්ක ඇත්තටම තරහයි. කිසිම දෙයක් මට නොකිය දෙන්න කරන්නේ. අම්මලා එනකම් බලාගෙන ඉඳලා බැරිම තැන අම්මලව හොයන්න යද්දී අම්මා අපි දිහාට එනවා. ඇවිත් අපි තුන්දෙනාවම එක්කන් ගියේ ලොකු උන්නාන්සේ ගාවට. උන්නාන්සට වැදලා අපි ඉඳගත්තයින් පස්සේ පන්සල් සමාදන් කරවලා උන්නාන්සේ කතාව පටන් ගත්තා. මේ දැරිවි තාම හිතන් ඉන්නේ කවදාවත් නැතුව මේ ආරණ්‍යට ආවේ ඇයි කියලා නේද? ඔය ළමයට මේ කිසි දෙයක් කියන්න එපා කියලා කිව්වේ මම්ම තමයි. මොකද ඔය ළමයා මේක ඇහුවම කලබල වෙන්න නිසායි. මීට සතියකට විතර කලින් සිද්ධ වුණ සිද්ධිය මට කිව්වේ වලව්වේ හාමිනේ මේ ළමයයි ඇවිල්ලා. ඒ ප්‍රශ්නේ ඇතිවෙච්ච ළමයා මාතර වෙදකම් වගේම ගුරුකම් පරම්පරාවක ළමයෙක්. ඉතින් ඒ ළමයා ඔය දැරිවිට වශී ගුරුකමක් කරලා ඒ ළමයාගේ පහත් ආශාවන් ටික පරිමහ ගන්න තමයි දැන් අරාදින්නේ. ඒ විතරක් නෙවෙයි, එදා ඔය දැරිවිව බේරගත්තු මේ ළමයාගෙන් පලි ගන්නත් තමයි දැන් කටයුතු කරගෙන ආයෙත් මේ ගම්බලාල්තට එන්නේ. ඉතින් ඔය දැරිවිටත් මේ ළමයටත් වගේම මේ පවුලේ අයටත් ආරක්ෂාවක් කරන්න තමයි අද ඔය කට්ටියම මෙහෙ ආවේ. ලොකු උන්නාන්සේ කිව්වහම මගේ ඇගේ ලේ වතුර වුණා. මොකද මගේ ජීවිතේ වගේම විශ්වගේ ජීවිතයටත් අනතුරක් වුණොත්
ඒ මං නිසා නේද කියලා හිතිලයි. දැන් කිසිම දෙයකට හිත කලබල කරගන්නට උවමනාවක් නැහැ. ඒ ටික ලොකුන්නාන්සේ කිව්වේ හරියට මගේ හිත කියෙව්වා වගේ. ඔය මන්තර ගුරුකම් හදි හූනියන් වගේ හැම දෙයකටම වඩා බලවත් දෙයක් තියෙනවා. ඒ පිරිත කියන්නෙම ආරක්ෂාවක්. ඉතින් ඔය මිත්‍යා දෘෂ්ටික දේවල් වලට වඩා අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු පිරිත් වලට ඔය හැමදේම යටයි. හැමෝගෙම අතේ මං දැන් පිරිත් නූලක් බදිනවා. අද ඉඳන් තව 7 යනකම් ඒවා ගලවන්නේ නැතුම් හිටියනම් තමා හොද. ඒ වගේම හැමදාම ගෙදර බුදු පහන පත්තු කරලා බුදුන් වැදලා කරණීය මෙත්ත සූත්‍රය කියන්ට ඕනි. එතකොට ඔය මන වශියත් පිල්ලිත් සේරගේම බල බිදෙනවා. එහෙම ලොකු දේශනාවක් දුන්න උන්වහන්සේ අපි හැමෝගෙම අත්වල පිරිත් නූල් බැන්දා. තව පිරිත් නූල් පන්දුවක් අපේ අම්මටත් දුන්නා. ආරණ්‍යෙන් ගෙදරින් ආපු ගමන මං කාත් එක්කවත් කතා නොකරමයි ආවේ. ඇත්තටම මට කතා කරගන්නවත් බැරුව හිටියේ. ඒ තරම් මං ෂොක් එකක හිටියේ. අපිව වලව්වට ඇරලපු විශ්ව එදා හවස ආයෙත් වලව්වට ආවේ නදීර ආපහු ගමට ඇවිත් කියන්නයි. එදා ලොකු උන්නාන්සේ කියපු විදිහට අපි බුදුන් වැදලා පිරිත් කිව්වා. සිංහල අවුරුද්දෙන් සතියකට පස්සේ ඉස්කෝල පටන් ගන්න තමයි තිබ්බේ. ඒ දවස් 6ම සාමාන්‍ය විදිහට ගෙවුනත් අන්තිම දවස ඒ කිව්වේ ඉස්කෝලේ පටන් ගන්න කලින් දවසේ රෑ එක විකාරයක්. හරියටම රෑ 7ට විතර පටන් ගත්ත කාල ගෝට්ටිය පැය කාලක් විතර එහෙම්මම තිබ්බා. මුලින්ම අපේ වලව්ව වටේ කවුරුම හරි බර අඩි 30 ඇවිදින සද්දයක් තමයි ඇහෙන්න උනේ. ඒත් එක්කම මුළු ගමේම බල්ලොයි නරි ටිකයි හූ කියන්න ගත්තෙත් පුදුම මෝසලකමකින්. ටික වෙලාවක් යනකම් ආපු ඇවිදින සද්දේ එක පාරටම දෙවිල්ලක් වුණා. ඒකත් කලින් විදිහටම බර අඩි සද්දෙත් එක්කමයි. ඇත්තටම අපේ ගෙදර හැමෝම හොදටම බය වෙලා හිටියේ. වැඩියෙන්ම මමයි අම්මයි නංගි. මොකද මල්ලිට වැඩිය තේරෙන්නේ නෑනේ. හැබැයි පැය කාලක් විතර යද්දී ඒ සේරම සද්ද ටික නැවතිලා ගියත් අපි දොරවල් වහගෙනම හිටියා. පහුවෙනිදා උදේ නැගිට්ටේ අම්මා කතා කරද්දී. ඉස්කෝලේ නිවාඩුවෙන් පස්සේ පටන් ගන්න පළවෙනි දවස හින්දා මාත් ඉක්මනට ලෑස්ති වුණා. ඒ ලෑස්ති වෙද්දි තමයි මට ඊයේ රෑ හිච්ච සද්ද ටික මතක් වුණේ. අම්මගෙන් ඇහුවාම අම්මා කිව්වේ මං ගේ වටේම බැලුවා ඒත් කිසිම දෙයක් නැහැ. කෝකටත් අපි උඩහ ආරන්නට ගිහින් යමු. හෙට අනිද්දා වෙලා. මං ලෑස්ති වෙලා බලාගෙන හිටියේ විශ්ව එනකම්. වෙනදා වෙලාවටම විශ්ව වලව්වට ආවත් එයාගේ මූණේ මොකක් හරි ලොකු වෙනසක් තිබ්බා. ආපු වෙලාවේ ඉඳන්ම මං ඇහුවත් මට කිසි දෙයක් කිව්වේ නෑ. එයා අපේ අම්මත් එක්ක මොනවද කතා කර හිටියා. ඉස්කෝලේට යද්දී වෙනදා වගේ නෙවෙයි. විශ්ව මගේ ළඟින්මයි ආවේ. හැම තිස්සෙම වටපිට බල එයා හිටියේ ටිකක් බය වෙලා වගේ. ඉස්කෝලේට ආව ගමන් අපි දෙන්නට අහන්න ලැබුණු ආරංචියෙන් මට නම් ඇත්තටම ලොකු සතුටක් ආවා. මං එහෙම්මම බැලුවේ විශ්වගේ මූණ දිහා. එයත් ඒක ඇහුණ ගමන් ලොකු හුස්මක් පාතට දැම්මේ සැහැල්ලුවකින්. සේරම ප්‍රශ්න ඉවරයි. ආයෙත් බය වෙන්න දෙයක් නෑ කියන්න වගේ. අපි දෙන්නටම අහන්න ලැබුණේ
නදීරත් ගමේ ඉඳන් ඇවිල්ලා හිටපු නදීරගේ සීයාත් දෙන්නම ඊයේ රෑ එක පාරටම මැරිලා කියන ආරංචියයි. විශ්ව මාව අයිනකට එක්කන් ගිහින් අරෝ මැරුණයි කියලා තනියම ගමන් බිමන් යන්න එහෙම ලෑස්ති වෙන්න එපා. අද හවසම උඩහා අරන්නට යමු කියලා මට විතරක් ඇහෙන්න කිව්වා. ඉස්කෝලේ අරුණයින් පස්සේ කොල්ලෝ සේරම වගේ නදීරලා දිහා ගියත් විශ්ව මාව එක්කන් අපේ ගෙදර ගියා. ඊට පස්සේ අපේ ගෙදර කට්ටියත් එක්කම උඩහා ආරන්නට ගියා. ලොකු උන්නාන්සේ බැහැ දැක්කපු අපි මේ පණිවිඩේ උන්නාන්සට කිව්වා. උන්නාන්සේ එහෙම තමයි බික්කෝ බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට ඔය විදිහේ ගුරුකම් හදි හූනියම් කරපුවාම සම්‍යක් දෘෂ්ටික දෙවිවරු වගේම සම්‍යක් දෘෂ්ටික බලගතු යක්කු පවා සිව්වනක් පිරිස ආරක්ෂා කරනවා. ඒ වගේම අනිත් පාර්ශවවලට දඩුවමුත් දෙනවා. ඔය උපාසක ඇත්තොන්ට දැන් බය වෙන්න කාරි නෑ. දිගටම බුදුන් වදලා පිරිත් කියවනවා නම් වඩා හොඳයි. නමුත් ඒක අත්‍යවශ්‍යම නෑ. ඔය ඇත්තෝ කැමති නම් කරන්ට අකමැති නම් නොකර ඉන්න. ඒ වගේම මල්ලගේ දිහාත් යනවනම් ගියාට කාර්යයක් නෑ. එහෙම කියපු උන්නාන්සේ කලින් දවසේ වගේම පිරිත් නූල් අපි හැමෝගෙම අත්වල බදින්න වුණා. විශ්වයි මමයි දෙන්නම නදීරලගේ මලගේ පැත්ත ගියේ එකටමයි. සාමාන්‍ය විදිහට නදීරත් නදීරගේ සීයාත් ඉඳලා තියෙනවා. ඒත් රෑ එක පාරට නාහෙන් කටෙන් ලේ දාගෙන දෙන්නම බිම ඇදගෙන වැටුණලු. ඒ වෙලා තියෙනවා කිව්වෙත් අපේ වලව්ව වටේ අර ඇහිච්ච අඩි සද්ද නැවතුන වෙලාවෙමලු. කොහොම වුණත් නදීර වගේම සීයාගෙත් අවසන් කටයුතු වලින් පස්සේ නදීරගේ පවුලේ හැමෝම ආපහු අපේ ගමෙන් ගියා. මම මුහුණ දුන්න මේ සිද්ධියෙන් මට තේරුණ දෙයක් තමයි මේ වගේ දෙයක් වුණාම බහුතරයක් අය කරන්නේ දේවාල ගානේ ගිහින් තොවිල් පවිල් කරන එකයි. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු මිත්‍යා දෘෂ්ටික යක්කු ඇදගෙන ඒ අයත් මිත්‍යා දෘෂ්ටිකයෝ වෙනවා. ඒත් ලොකු නාන්සේ කිව්වේ බුදුන් සරණ ගිය බික්කෝ බික්කුණී උපාසක උපාසිකාවෝ කියන සිව්වනක් පිරිසගේ ආරක්ෂාවට සම්‍යක් දෘෂ්ටික දෙවිවරු වගේම සම්‍යක් දෘෂ්ටික යක්ෂයොත් හැමතිස්සෙම ඉන්නවා. ඒ හින්දා කිසිම දවසක මිත්‍යා දෘෂ්ටිය පස්සේ යන්න එපා. තුනුරුවන් සරණ විශ්වාස කරන්න. ඒ හොදටම ඇති.